Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ කොහොමද බසිඩ් එකට හරියටම සින්දු ඇඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලා ඉස්සරම මේ විදිහට my files වලට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා සින්දු ඩවුන්ලෝඩ් කරගෙන තියෙන තැනට යන්න ඕනේ. මම ඩවුන්ලෝඩ්ස් වලට යනවා. ඊට පස්සේ ඔයාලට ඕනේ සින්දු ටික මේ විදිහට highlight කරගන්න. ඔබාගෙන හිටියාම හරි එකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔක්කොම සින්දු ටික highlight කරලා copy කියන එක දෙන්න යටින්. ඊට පස්සේ ඔතනින් ඔයාලා back වෙන්න. ඊට පස්සේ මෙන්න මේ internal storage කියන එක ඔබන්න. හරි guys, ඊට පස්සේ ඔයාලට මේ බසිඩ් කියලා folder එකක් තියෙනවා. මං හිතන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මෙන්න මේ විදිහට ඔයාලා බසිඩ් කියලා එකක් හදාගන්න. ඉතින් මල්ලක එකක් තියෙන හින්දා මං ආයෙ හදන්න යන්නේ. මම මෙතනින් search කරලා ඒක හොයාගන්නම්. ඉතින් මේ විදිහට බසිඩ් කියලා මම මේක search කරලා හොයාගන්නවා. ඉතින් ඔයාලට පේන තේ උඩින්ම තියෙනවා මගේ එක. ඉතින් මම ඕන වගේ හොයාගත්තා. ඉතින් මේක තමයි මම සින්දු ටික ඇඩ් කරන්නේ. ඉතින් මම සින්දු ඇඩ් කරගෙන තියෙන හින්දා ආයෙ ඇඩ් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ විදිහට copy ගියන් පස්සේ ඔක්කොම ටික මේ වගේ message එන්නේ නැහැ. ඔක්කොම ටික replace වෙනවා. හරි guys, ඉතින් ඊට පස්සේ ඔයාලා game එකට යන්න ඕනේ. එහෙනම් ඉතින් game එකෙන් set වෙමු. හරි guys, ඔන්න මම දැන් game එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා garage එකට යන්න මෙහෙම. හරි guys, ඊට පස්සේ ඔයාලා වෙන්නනවා ඇති garage එකේ අයියෙන්ම තියෙනවා music icon එකක්. ඉතින් ඔයාලා ඒක touch කරගන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට radio music කියලා දෙකක් පෙන්නයි. ඉතින් ඔයාලා music එකට ගිහිල්ලා මේ add playlist කියන එක ඔබන්න. හරි guys, ඊට පස්සේ ඔයාලා මේ playlist එකට නම දෙන්න වෙනවා. ඉතින් ඔයාලා මෙතන කැමති නමක් දාගන්න. මම මෙතන අදිසලයින් කියලා දැනට දාගන්න. හරි guys, ඉතින් මේකටත් like එකක් දාලා එක දෙන්න අනිවාර්යයෙන්. subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි guys, ඔන්න මම දැන් මේ add කියන එක ඔබාගෙන playlist එක හදාගත්තා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මේකට සින්දු add කරගන්න. ඉතින් මේ add track කියන එක ඔබලා ඔයාලට පුළුවන් සින්දු add කරගන්න device gallery එකට ගිහිල්ලා. හරි guys, එහෙනම් අපි දැන් බලමු කොහොමද මේකට සින්දු add කරගන්නේ කියලා. ඉතින් guys, මේ විදිහට ඔයාලා බසිඩ් folder එක එයි. ඔයාලා ඒක touch කරලා මෙන්න මේ විදිහට ඔයාලා අපි copy කරගත්තු file ටික මෙතනින් පෙන්නයි. ඉතින් ඔයාලා එකක් ඔබලා ඔබද්දි එක පාටම මේ ඒක game එකට add වෙනවා. ඉතින් මම පෙන්නන්න. ඔයාලා දකින්න ඇති. දැන් අතුරු මිතුරු සින්දුව මේකට add වුණා. ඉතින් අපි දැන් ඔක්කොම මේ විදිහට දාගමු. හරි guys, ඔන්න මම දැන් ඔක්කොම දාගත්තා. එහෙනම් අපි දැන් game එකට ගිහිල්ලා බලමු මේවා වැඩද කියලා. හරි guys, ඔන්න දැන් මම game එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ icon එක click මේ radio එක වගේ icon එක click කරලා music වලට ගිහිල්ලා අර ත්‍රිකෝණය බලලා ඔයාලට පුළුවන් සින්දු ටික play කරගන්න. හරි guys, ඉතින් එහෙනම් ඔයාලත් මේක අනිවාර්යෙන් කරලා බලන්න. එහෙනම් ඉතින් like එකක් දාලා subscribe කරලා එකතු වෙන්න. ඊළඟට set වෙමු.